ඉතින් මගේ channel එකට ඔයාලව ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් වීඩියෝ එකට. ඉතින් my channel එක තාම subscribe කරලා නැත්නම් පහළ දෙන රට පාට subscribe button එක ඔයාලා දැම්ම subscribe කරන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ අපි කොහොමද තවත් app එකක් භාවිතා නොකර අපේ phone එකේ තියෙන apps තවත් යාළුවෙක්ට share කරන්න කියලා. ඒ කියන්නේ share it වගේ app එකක් ඔයාගේ phone එකේ නැනත නැත්නම් කොහොමද අපි app එකක් share කරන්න කියලා. ඉතින් ඕනම කෙනෙක්ගේ phone එක Android phone එක Play Store කියන app එක ඉන්ස්ටෝල් වෙලා එනවා. ඉතින් මේ Play Store එක හරහාම තමයි අපි app එකක් share කරන්න යන්නේ. ඉතින් ඔයාගේ phone එකේ තියෙන Play Store app එක open කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ දකුණු පැත්ත උඩින් ඔයාගේ account එක තියෙනවා. ඉතින් මගේ V කියලා තමයි එතනින් පෙන්නලා තියෙන්නේ. ඒ විදිහට ඔයාගේත් account එක දකුණු පැත්තේ උඩින් ওই විදිහට පෙන්නනවා. එතන ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා manage app and device කියලා. පළවෙනි ඔප්ෂන් එක. ඒ ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට උඩ ඉඳලා බලාගෙන ඉද්දි share apps කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන send සහ receive කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. එතනම ඔයා send කියන ඔප්ෂන් එක දුන්නොත් ඔයා තමයි මෙතන send වෙන්නේ සහ receive කියන ඔප්ෂන් එක දුන්නොත් ඔයා තමයි මෙතනදී app එක ලබා ගන්න කෙනා වෙන්නේ. send එක ලබා දෙන කෙනා, receive එක ලබා ගන්න කෙනා. ඉතින් මම මේ අවස්ථාවේදී මම send කියන එක තමයි ඔප්ෂන් එක තෝරගන්නේ. මොකද මම තමයි කාට හරි app එකක් කියවන්නේ. ඉතින් මම send කියන එක තෝරගන්නවා. ඔයා receive කරන කෙනා නම් ඔයා receive කියන ඔප්ෂන් එක තෝරගන්න. ඉතින් ඊට පස්සේ මෙතන share apps with friends on pay කියන එක අපිට බලා ගන්න පුළුවන්. මෙතන continue කියන ඔප්ෂන් එකක් තියෙනවා. මේ continue කියන ඔප්ෂන් එක ඔයා දෙන්න ඕනේ. ඇත්තටම ඔයා receive කෙනෙක් නම් ඔයාටත් මේ වගේ ඔප්ෂන් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් send විදිහට තමයි මෙතන ඔයාලට පෙන්වන්නේ. continue කියන ඔප්ෂන් එක මම දැන් මෙතන ක්ලික් කරගත්තට පස්සේ අපේ ලොකේෂන් එකේ permission ඉල්ලනවා. ඊට පස්සේ ඔයාලට දෙන්න තියෙන්නේ ලොකේෂන් එකේ permission එක මේ විදිහට දෙන්න දෙන්නේ. ඊට පස්සේ ඔයාගේ phone එකේ install කරලා තියෙන සේරම app ටික මෙතනට load වෙනවා. ඉතින් අපිට share කරන්න අවශ්‍ය apps කිහිපයක් වුණත් මෙතනින් එකපාරට share කරගන්න පුළුවන්. ඉතින් මම එක app එකක් select කරලා ඔයාලට පෙන්වන්නම් මේක කොහොමද share කරගන්නේ කියලා. මම දැන් app එකක් select කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපිට දකුණු පැත්තේ උඩ කෙරෝලෙන් බලා ගන්න පුළුවන් වෙනවා කොළ පාට ත්‍රිකෝණයක් වගේ පොඩි සිම්බල් එකක්. ඒකට ටච් කරාට පස්සේ අපිට එනවා select receiver කියලා. එතන මං ගාව receiver කෙනෙක් නෑ මේ වෙනකොට. receiver කෙනෙක් හිටියානම් අර ඉස්සෙල්ලා අපි කතා කරපු receiver කියන option එකෙන් ගියාට පස්සේ අනිවාර්යයෙන්ම මෙතනට ඒ යාළුවාගේ ID එක මෙතනට පෙන්නනවා. select receiver කියන තැනින් ඔයාලට මෙතනට පෙන්නනවා. ඇත්තට මං ගාව නෑ කවුරුත් receiver කෙනෙක්. මෙතන receiver කෙනෙක් පෙන්නුවාට පස්සේ අපි ඒ receiver select කරාට පස්සේ අපි තෝරලා දුන්න app සේරම එයාගේ phone එකට send කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝෙන් කතා කරේ කොහොමද අපි share it වගේ app එකක් මේ වගේ තවත් app share කරන apps ගොඩක් තියෙනවා. ඉතින් මේ app එකක් භාවිත නොකර අපේ Play Store එක කරහා අපේ app secure කරගෙන කොහොමද send කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එක අදට ඉවර වෙනවා. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න.